පත්තිය ඇති අතර ලෙන්ඩින් හදනකු බරපතල තුවාල ලැබ සිටිනවා. විරුද්ධ පක්ෂයේ නායක අපේ ගෙදර හාමිනේ මා සමග අමනාපීම නිසා මුළු කුස්සිය ප්‍රදේශයේම ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය. ඇඳිරි නීතිය කඩකල මීයන් තිදෙනෙකු උම්බලකට පසුම්බිය පැහැරගෙන යද්දී මුර සංචාරක නිලධාරී බල්ලා මාතා විසින් අත්අඩංගුවට ගැනීමට තැක්කදී මාරුමුවට පත් වුණා. බොම්බාරුන් පිළිබඳ විශේෂඥ සොම්බේ මාතාගේ හෝම්බට දුන් බම්බු පාරකින් ඒ මාතා ගෙම්බික වැනි ලොම්බික බවට පත් වුණා. මාපලගම කොකටියල වේල්ලක් මත කඩා වැටුණු කොක්ලන් ජාඩ් ගුවන් යානාවක තිබූ සුන්බුන් කපුටෝපියන් ගුවන් යානා මගින් පැරගෙන ගොස් ඇති අතර රාත්‍රී කාලයේ මුර සංචාරයේදී සිටි බකමුණා මාතා විසින් කපුටෝපියන් ගුවන් යානා අත්අඩංගුවට ගෙන ඇත. කොරියානු දේශ සීමාවසලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ළඟදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත URBD 4ක් සහ සිගරට් භාගයක්ද පරණ බ්‍රේක් තලයක්ද චීනයේ නිෂ්පාදිත ගිනි පෙට්ටියක්ද සොයාගෙන ඇති අතර එම පුද්ගලයා හැඳ සිටි සරම කඩා දමා සිය අත්අඩංගුවෙන් පලා ගොස් ඇති අතර සරමේ තිබූ විෂ බීජින් සහ හමුදා බටෙන් සිව් දිනක රෝග අතර සිටී. හොංකොංගිය කිං කොං කංකුන් රැගෙන පෙරලා දිවෙන්ට සැපත් විය. හොංකොංගි කංකුන් ඉතා රසවත් බව ඒ මහතා පුවත්පත් සාකච්ඡාවකදී අනාවරණය කළේ. ප්‍රතිවසන කිරීමට සාරාංශය 60 කෝටියක් රජවරු බාටකොටුවක සිරවි. මැලේරියාව සහ මැස්ලාන්තිය අතර ගැටුම්. එල්පිටිය රාජ්‍යවත්වය දෙකට බෙදේ. ලෝක වෙළඳ පොලේ කිරිපිටි මිල ඉහළයි. ෂොම්බේ අනතුරකට භාජනය වේ. කිංකොං පෙරලා දිවයිනට සැපත් වේ. එල්පිටිය රාජ්‍යවත්වය තෙල්ට සහ රබර් යන වතු දෙකට පරිවර්තනය විය. මෙම කොටස් යථා කාලයේදී උතුරු එල්පිටිය දකුණු එල්පිටිය වටවල ප්ලාන්ටේෂන් යන නම් කරන තේ විශ්වාස කෙරේ. ප්‍රවෘත්ති සමාප්තයි. ඊළඟට අවමංගල දැන්වි. අභාවය කොග්ගල වැවිසු කල්කොල්ලියා මහතා හුංගා වැලිගොව්වා තෙලියා යනාදීන්ගේ දාබර පියාණන්ගු ආන්දා අංකුට්ටා කණයා යනාදීන්ගේ මාමණ්ඩි වූද ඉස්සා දණ්ඩියා තල්කොස්සා යනාදීන්ගේ බාප්පා වූද කොග්ගල වැවිසු කල්කොල්ලියා මහතා අභාව ප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු කුස්සියේ ඇතිරිගොඩ ප්‍රදේශයේදී සිදු කරන බැව් සියලු ඥාති මිත්‍රයන්ට කනගාටු ලැබුණා. මල්වඩන සහ උපකරණ අවශ්‍යයි. අද රාත්‍රී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ මෙසේ කෙස්වටුවාගන නාරායන්පිට ඇලියගොඩ නාගොඩ කඳාන කටාන නිකාරිට බෙල්ලමිල තංගල්ල භගවන්තලාව පූගොඩ ඇල්පිටිය උඩුගම යටියන දඹුල්ල කලවාන පිටපැද්දර නාකියාදෙනි දිවුල පිටිය යන ප්‍රදේශවල ඇඳිරි